ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන පුද්ගලයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්සැනින් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඇමරිකානු දේශපාලනයයි. නමුත් ඔහුගේ දේශපාලන ගමනට වඩා ඔහුගේ ව්‍යාපාරික ගමන අතිශය සිත් ගන්නා සුළු එකක්. සාමාන්‍ය මිලියනපතියෙකුගේ සිට ලොව බලවත්ම රාජ්‍ය නායකයා දක්වා ඔහුවා ගමනේ අඩිතාලම වැටුණේ කෙසේද? අද අපි කතා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යය ගොඩනගුණු ආකාරය ගැනයි. ලොවම එක මිටට ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ව්‍යාපාර ලෝකයට අලුත් අයෙක් නෙවෙයි. ඔහුගේ පියාවන ප්‍රෙඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් නගරයේ මධ්‍යම පාන්තික නිවාස තැනීමේ සාර්ථක ව්‍යාපාරිකයෙක්. 1968දී වෝර්ටන් ව්‍යාපාරික පාසලෙන් උපාධිය ලබාගත් ට්‍රම්ප් මුලින්ම එකතුනේ පියාගේ ට්‍රම්ප් මැනේජ්මන්ට් සමාගමටයි. ඔහු පවසා ඇති පරිදි ඔහුගේ ව්‍යාපාරික ගමන ආරම්භ කිරීමට පියාගෙන් ලැබුණේ ඩොලර් මිලියනයක කුඩා ණය මුදලක් පමණයි. නමුත් ට්‍රම්ප්ට අවශ්‍ය වුණේ පියා වගේ නිහඬව ව්‍යාපාර කරනවා වෙනුවට නිව්යෝර්ක් නගරයේ හදවත වන මෑන්හැටන් ආක්‍රමණය කරන්නයි. 1970 දශකය වන විට නිව්යෝර්ක් නගරය ආර්ථික වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබුණා. බොහෝ ව්‍යාපාරිකයන් නගරය අතහැර යද්දී ට්‍රම්ප් මේ අවස්ථාවක් කරගත්තා. ඔහු ඉතාමත් අවදානම් සහගත තීරණයක් ගනිමින් මෑන්හැටන්හි පරණ කොමදෝර් හෝටලය මිලදීගෙන එය ග්‍රෑන්ඩ් හයට් ලෙස නවීකරණය කළා. මේ ඔහුගේ ව්‍යාපාරික ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණා. මෙම ව්‍යාපෘතිය හරහා ඔහුට ලැබුණු දැවැන්ත ලාභයක් සමග ඔහුගේ නම නිව්යෝර්ක් නගරයේ ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තා. 1983 දී ඔහු නිව්යෝර්කී 5 වන මාවතේ 5th Avenue ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ල විවෘත කරා. මේ අතිශය සුඛෝපභෝගී මහල් 58කින් යුත් ගොඩනැගිල්ලක්. මෙතෙන් සිට ට්‍රම්ප් කියන්නේ නමක් නෙවෙයි. එය බ්‍රෑන්ඩ් එකක් බවට ඔහු පත් කරගත්තා. ගෝල්ෆ් පිටි, කැසිනෝ ශාලා, ගුවන් සමාගම් සහ හොටෙල් පවා ඔහු ට්‍රම්ප් යන නමින් නම් කළා. ඔහුගේ සෑම ව්‍යාපාරයකම පාහේ රන්වන් පැහැ සහ සුඛෝපභෝගී බව කැපී පෙනුණා. නමුත් මේ ගමන් මඟ සෑම විටම සාර්ථක වුණේ නෑ. 1990 දශකයේ මුලදී ඔහුගේ සමහර ව්‍යාපාර සහ කැසිනෝ ශාලා දැඩි ණයපරින් පීඩා වින්දා. ඔහුගේ සමාගම් කිහිපයක්ම බංකොලොත් බව ප්‍රසිද්ධියේ හෙළි වුණා. නමුත් ට්‍රම්ප්ගේ විශේෂත්වය වුණේ ඔහු නැවතත් නැගී සිටීමට සමත් වීමයි. ඔහු තමන් සතු පෞද්ගලික වත්කම් විකුණා දමමින් සහ ණය ප්‍රතිව්‍යුහගත කරමින් නැවතත් ව්‍යාපාරික ලෝකයේ ඉහළටම පැමිණියා. ව්‍යාපාරික ලෝකයේ සිටි ට්‍රම්ප් මුළු ලෝකයම දන්නා තාරකාවක් බවට පත් කළේ 2004 දී ආරම්භ වූ The Apprentice රියැලිටි වැඩසටහනයි. You Are Fired යන ඔහුගේ සුප්‍රසිද්ධ කියවන ලොව පුරා ජනප්‍රිය වුණා. මේ හරහා දක්ෂ ව්‍යාපාරිකයෙක් සහ තීරණ ගන්නා නායකයෙක් ලෙස සමාජගත වුණා. මේ පසුව ඔහුට දේශපාලන ගමනටද විශාල සහයෝගයක් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන, ඒ වගේම බොහෝ දෙනෙක් විවේචනය කරන චරිතයක්. නමුත් කවුරුත් පිළිගත යුතු ඇත්තක් තියෙනවා. ඒ තමයි ඔහු තමන්ගේ නම ලෝකයේ වටිනාම සන්නාමයක් බවට පත් කරගත් දක්ෂ උපක්‍රමශීලී ව්‍යාපාරිකයෙක් බව. ඔබ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික ගමන ගැන හිතන්නේ මොකක්ද? ඔහු දක්ෂයෙක්ද නැත්නම් වාසනාවන්තයෙක්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා.